වෙල්කම් බැක් ටු ඔටෝ ඇඩ්වයිසර් YouTube channel. අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ නිතරම පාරවල් වල අපිට දකින්න ලැබෙන වාහනයක් ගැන. ඒක තමයි Toyota Race. මේ වාහනේ අපිට වර්ග කීපයක් බලා ගන්න පුළුවන්. මේකේ හයිබ්‍රිඩ් version එකක් එනවා. ඊට අමතරව මේකේ අපිට grades 3ක් බලා ගන්න පුළුවන්. මොනවද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ? මොනවද ඒ grades? මොනවද ඒ grades වලට වෙනස් වුණු options? ඊට අමතරව අපි වාහනයක් පර්චේස් කරන්න යද්දි අපිට add-ons විදිහට ඇඩ් කරගන්න පුළුවන් දේවල් මොනවද? මෙතන තියෙනවා Toyota Race එකේ අපිට වර්ග 3ක් අපිට බලන්න තියෙනවා මෙතන. ටයිප්ස් 3ක්. එතකොට අපිට තියෙන Z grade තියෙනවා, G grade තියෙනවා, X grade තියෙනවා. එතකොට මේ Z grade එක කියන්නේ මේ කට්ටියගේ සාමාන්‍යයෙන් highestම option දීලා comprehensive design එකක් එක්ක තියෙන මොඩල් එක. ඒ කියන්නේ ගණන් වැඩිම සහ ඔප්ෂන්ස් වැඩිම මොඩල් එක තමයි Z grade කියන්නේ. ඊට පස්සේ G grade එක ගත්තට පස්සේ අර ටයිප්ස් Z එකේ තියෙන ටයිප්ස් ටිකම තියෙන. හැබැයි ඊට වඩා ඩිසයින් එකේ පොඩ්ඩක් Z grade එකත් එක්ක කම්පෙයාර් කරලා ඩිසයින් එක පොඩ්ඩක් වෙනස් වුණ grade එකක් තමයි G grade එක කියන්නේ. X grade එක ගත්තට පස්සේ අපිට basic simple මොඩල් එකක් විදියට X grade එක බලා ගන්න පුළුවන්. එතකොට මේ Z grade එකේ අපි බලමු ඊළඟට Z grade එකේ තියෙන types මොනවද, G grade එකේ තියෙන types මොනවද, X grade එකේ තියෙන types මොනවද කියලා. අපිට මේ තුන බැලුවට පස්සේ අපිට බලන්න පුළුවන් මේ Z grade එකයි G grade එකයි ගොඩක් දුරට තියෙන types සමානයි. ඒ වගේම මේ වාහනේ 5 දෙනෙකුට යන්න පුළුවන් කියලා කට්ටිය කියලා තියෙනවා. එතකොට මෙතන මේ අපිට බලන්න පුළුවන් මේ G grade එකේ Z grade එකට common වුණ මේ වගේ prices වල ලොකු difference එකක් තියෙනවා. මුලින්ම Z grade එක ගත්තොත් අපිට Z grade එකේ බලා ගන්න පුළුවන් hybrid version එක 2 wheel drive. මේක පටන් ගන්නේ yen 24,42,000. එතකොට ඒකම අපිට ඒ හයිබ්‍රිඩ් version එකම අපිට G grade එකේ බලා ගන්න පුළුවන් yen 22,63,800. ලොකු සාමාන්‍ය ලක්ෂ දෙකකට කිට්ටුව ප්‍රයිස් ඩිෆරන්ස් එකක් තියෙනවා. ඉතින් මේ Z grade එකයි G grade එකයි ගත්තට පස්සේ වාහනේ පිටතින් බැලුවම අපිට මේකේ නෝටිස් වෙනවා මේ Z grade එකේ අපිට බලන්න පුළුවන් ස්ටයිලිෂ් ඇලෝ වීල් එකක් තියෙනවා. මේ G grade එකේ X grade එකයි අර පොඩ්ඩක් නිකන් බේසික් විදියට හදපු ඇලෝ වීල් සෙට් එකක් වගේ තමයි තියෙන්නේ. ඊට අමතරව මේ Z grade එකේ අපිට කලර්ස් බැලුවට පස්සේ මෙතන අපිට පේනවා මෙතන අපිට 2 tones colors දීලා තියෙන Z grade hybrid එකේ ගැසොලින් එකේ ඒකේ ඕනම මේකකට කියන ගැසොලින් 1 ලීටර් වුණත් ගැසොලින් 1.2 ලීටර් වුණත් මෙන්න මේ විදිහට colors 2 tone විදිහට ගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ විදිහේ alloy wheels එනවා. හැබැයි මේ G grade එකේ X grade එකේ 2 tone colors දෙක කට්ටිය දීලා නැහැ. හැබැයි ඒකේ තියෙන Z grade එකේ තියෙන සමහරක් colors මේ කට්ටිය දීලා තියෙන මේ වාහන types දෙකටම. එතකොට මේකේ දැන් G grade එක ගත්තොත් එහෙම මේ basic type එකේ alloy wheel set එකක් දීලා තියෙන්නේ. මේ එතකොට මේකත් මේ X grade එකෙත් ඒ විදිහම තමයි basic විදිහට තමයි මේ කට්ටිය දීලා තියෙන්නේ. එතකොට Z grade එකේ තව අපිට fog lights හම්බෙලා තියෙනවා. මේ විදිහේ fog lights හම්බෙලා තියෙනවා. ඊට අමතරව LED headlights හම්බෙලා තිනවා. හැබැයි G grade එකේ X grade එකේ අපිට ඒ fog lights වත් LED lights වත් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ මේවා මේකයි ගත්තම පොඩි difference එකක් තියෙනවා මම හිතන්නේ. ඊට අමතරව මේ basically අපිට පිටතින් බැලුවම මෙන්න මේ වෙනස්කම් ටිකම තමයි තියෙන්නේ. අපි ඊට පස්සේ interior එකට ආවට පස්සේ ඉන්ටීරියර් අපි ගත්තොත් එහෙම ඉන්ටීරියර් එක අපිට එකම විදිහට තමයි මේ තුනේම බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහේ එකම විදිහේ ඉන්ටීරියර් ගත්තම අපිට බලා ගන්න පුළුවන්. රයිට්. අපි මුලින්ම මේ Z grade එක සිලෙක්ට් කරලා බලමු. Z එකේ හයිබ්‍රිඩ් එක Z grade එකේ 2 wheel drive හයිබ්‍රිඩ් එක මුලින් සිලෙක්ට් කරලා බලමු. මේක තෝරාගත්තට පස්සේ අපිට මොනවද ඇඩ් කරන්න පුළුවන් ඔප්ෂන්ස් මොනවද තියෙන ඩීටේල්ස් කියලා. ඊට අමතරව මේ ඔප්ෂන්ස් වලට යන්න කලින් අපි මේකේ අපිට බලන්න බැරි වුණා මේකේ කොහොමද ෆුවල් කන්සම්ප්ෂන් එක මේ කොහොමද කියලා. අපිට මේ Z grade කියන එකේ Z එකේ අපිට හයිබ්‍රිඩ් 2 wheel drive එකේ කට්ටිය කියලා දෙනවා ලීටරයට කිලෝමීටර් 28ක් ෆුවල් කන්සම්ප්ෂන් එකක් තියෙනවා කියලා. ඊට අමතරව G grade එකේ හයිබ්‍රිඩ් එකත් ඒ හා සමානව ෆුවල් කන්සම්ප්ෂන් එකක් තියෙනවා. හැබැයි අපිට X grade එකේ 2 wheel drive එකේ fully gasoline එකක් කියන fully petrol එකක්. එතකොට මේ කට්ටිය කියන recommend කරන විදිහට ලීටරයට කිලෝමීටර් 20.7ක් තමයි fuel consumption තියෙනවා කියලා කියන. ඒකේ 4 wheel drive එක ඊට වඩා අඩුයි. ලීටරයට කිලෝමීටර් 17.4ක්
ෆුවල් කන්සම්ප්ෂන් එක තියෙනවා කියලා තමයි ඒ කට්ටිය කියන්නේ. එතකොට මේ අපිට බලන්න Z එකේ G එකේ අර පිටතින් බාහිර පිටතින් පෙනුම පොඩ්ඩක් වෙනස් වුණාට මේ එන්ජින් එකේ ෆුවල් කන්සම්ප්ෂන් එක දෙකේම එකයි. දෙකම එකම විදිහම තමයි. ඒතර ගැසොලින් එක 2 wheel drive එක මේ දෙකේම සමානයි 20.7 ලීටරයට කිලෝමීටර්. ඊට පස්සේ ගැසොලින් 4 wheel drive එක 17.4යි අර X එක වගේම මේ ගැසොලින් එකේ 4 wheel drive එක 17.4ක් තමයි ඒ කට්ටිය කියලා තියෙන්නේ ෆුවල් කන්සම්ප්ෂන් එක. ඊට අමතරව අපිට ගත්තොත් එහෙම මිනිමම් ටර්නියන් රේඩියස් එක මේ Z ග්‍රේඩ් එකේ පොඩ්ඩක් වැඩි 5 මීටර්ස් තියෙනවා. මේ G එකේ X එකේ 4.9 මීටර්ස් තමයි පෙන්වන්නේ. ඊට අමතරව අපිට බැලුවොත් එහෙම මෙතන ග්‍රොස් වෙහිකල් වෙයිට් එක අපිට බලා ගන්න පුළුවන් හයිබ්‍රිඩ් Z එකේ G එකේ ගත්තොත් එහෙම එක ළඟ යන ප්‍රමාණය පොඩි කිලෝග්‍රෑම් කීපයක වෙනසක් තියෙන්නේ. හැබැයි මේ X ග්‍රේඩ් එකට ආවට පස්සේ ඒක Z එකයි G එකට වඩා ගොඩක් අඩු කිලෝග්‍රෑම් ප්‍රමාණයක් තමයි. කිලෝග්‍රෑම් 100ක් විතර අඩුයි. මම හිතන්නේ 195ක් වගේ අඩු ප්‍රමාණයක් තියෙනවා. ඔය වගේ ඩීටේල්ස් තමයි තියෙන්නේ. රයිට් අපි බලමු මේ වගේ සිලෙක්ට් කරලා මොනවද තියෙන ඔප්ෂන්ස් මොනවද අපිට ඇඩ් කරගන්න පුළුවන් දේවල් කියලා. රයිට් සයිඩ් බිට් අපි මෙතන දාගෙන තියෙන Z එක දාගෙන තියෙන ඊට පස්සේ මෙතන දාගෙන තියෙන G එක. G එකේ Z එකේ ගත්තට පස්සේ අපිට මෙතන Z එකේ බලා ගන්න පුළුවන් කලර්ස් වර්ග කීපයක්. අපි ඉස්සෙල්ලා කතා කරා වගේ මෙතන තියෙනවා ඒකේ කලර්ස් වර්ග අපිට බලා ගන්න පුළුවන්. ඔක්කොම තියෙනවා කලර්ස් 10ක්. එතකොට මෙතන තියෙනවා ෂයින් වයිට් පර්ල් කියලා කලර් එකක් තියෙනවා. ඊට අමතරව බ්ලැක් මිකා මෙටලික් කියලා කලර් එකක් තියෙනවා. ඊට අමතරව අපිට ස්මූත් ග්‍රේ මිකා කියලා කලර් එකක් තියෙනවා. ඊට අමතරව ෆයර් ක්වාර්ට්ස් රෙඩ් මෙටලික් කියලා කලර් එකක් තියෙනවා. ඊට අමතරව නැචරල් බේජ් මිකා කියලා කලර් එකක් තියෙනවා. ඊට අමතරව අපිට ලේසර් බ්ලූ ක්‍රිස්ටල් ෂයින් කියලා තව කලර් එකක් තියෙනවා. ඊට අමතරව අපිට ටර්කොයිස් මිකා මෙටලික් කියලා තව කලර් එකක් තියෙනවා. අර අපි ඉස්සෙල්ලා කතා කරගත්තු බ්ලැක් මිකා මෙටලික් කලර් එකට ස්මූත් ග්‍රේ මිකා මෙටලික් කියන එක මික්ස් කරලා තමයි මේ ටූ ටෝන් කලර් එක මේ කට්ටිය Z එකට දීලා තියෙන්නේ. හැබැයි අපිට G එකේ ඒ ටික දකින්න හම්බෙන්නේ G එකේ අර අපි කතා කරගත්ත කලින් කලර්ස් කීපෙම තමයි තියෙන්නේ. ඊට අමතරව මේකේ Z එකේ හයිබ්‍රිඩ් Z එකට අපි බැලුවොත් එහෙම මෙතන අපිට බලන්න පුළුවන් මේ ටූ ටෝන්ස් කලර්ස් ගත්තම ටූ ටෝන්ස් කලර්ස් බ්ලැක් මිකා මෙටලික් එකට ෂයිනින් වයිට් පර්ල් කියන කලර් එක මික්ස් කරලා මෙතන තව ටූ ටෝන් එකක් ඒ කට්ටිය ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තිනවා Z එකට. ඊට පස්සේ අපිට ටර්කොයිස් මිකා මෙටලික් කියන කලර් එකට බ්ලැක් මිකා මෙටලික් කියන එක මික්ස් කරලා මෙන්න මේ ටූ ටෝන් එක දීලා තියෙනවා. මෙන්න මේ ටූ ටෝන්ස් කලර්ස් ඇරුණම අනිත් කලර්ස් ටික අපිට බලන්න පුළුවන් G එකටයි Z එකටයි දෙකටම කොමන්. හැබැයි මේ ටූ ටෝන්ස් කලර්ස් එන්නේ Z ග්‍රේඩ් එකට විතරයි. එතකොට අපි බලමු මේ කලර්ස් වලට අමතරව එක්ස්ටීරියර් එකට ගියාට පස්සේ මේ G එකටයි Z එකටයි මොනවද අපිට ඇඩ්-ඔන්ස් විදියට ඇඩ් කරගන්න පුළුවන් රේස් එකක් අපි බයි කරන්න යද්දි කියලා. එතකොට අපිට මුලින්ම අපි මේ රේස් එකේ Z එකට තමයි අපි මේ දේවල් එක්ස්ටීරියර් කරන්නේ. මේ ඔක්කොම දේවල් ටික අපිට G එකෙත් බලා ගන්න පුළුවන්. G එකටත් අපි මේට ඔක්කොම දේවල් මේ තියෙන G එකටත් අපිට මේ තියෙන ඔක්කොම එක්ස්ටීරියර් පාර්ට්ස් ඊට පස්සේ ඉන්ටීරියර් පාර්ට්ස් ඔක්කොම ටික ඇඩ් කරගන්න පුළුවන්. අපි මේ වීඩියෝ එකේදී අපි බලමු Z කියන ග්‍රේඩ් එකට මේවා ඇඩ් කරගද්දි කොහොමද ප්‍රයිසස් වෙනස් වෙන්නේ කියලා. එතකොට අපිට මුලින්ම බලන්න පුළුවන් මොඩලිස්ටා ඒරෝ පාර්ට් සෙට් ඒ කියලා ඇඩ්වාන්ස් බ්ලාස්ට් ස්ටයිල් කියලා ඒ කට්ටිය හඳුන්වලා දීලා තියෙන මෙන්න මේ විදිහට පැකේජ් එකක්. ඒ කියන්නේ සම්පූර්ණ ෆුලි බොඩි කිට් එකක්. මේකේ තියෙනවා අපිට ෆ්‍රන්ට් ස්පොයිල් එකක් තියෙනවා, සයිඩ් ස්කර්ට් තියෙනවා, ඊට පස්සේ රියර් ස්කර්ට් තියෙනවා. එතකොට මෙන්න මේ සෙට් එක ඇඩ් කරගන්නව නම් අපිට ගෙවන්න ඕන එක්ස්ටර්නලි යෙන් 1,55,100ක්. ඒ කියන්නේ රෆ් ගාන තමයි. ඒ කියන්නේ සර්කල් කියලා තියෙන මේකට වටේලා තමයි මෙන්න මේ ගාන වගේ මෙන්න මේ බොඩි කිට් එක අපිට ගහ ගන්නවා නම් මෙන්න බොඩි කිට් එක අපිට ඇඩ් කරගන්න නම් මෙන්න මේ වගේ ගානක් ගෙවන්න ඕන. ඊට අමතරව තව එකක් ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙනවා. මෙතන අපිට ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙනවා set of ඒකත් මේ බොඩි කිට් එකටම තියෙන පැකේජ් එකක් තමයි. මෙතන තියෙන set of front spoiler, sides skirts, rear skirts, colored fenders. මෙන්න මේ විදිහේ බොඩි කිට් එක ඒකට මේ කට්ටිය charge කරනවා 2,48,600ක් රෆ්ලි ඒ ගාන තමයි ඒ කට්ටිය කියලා. මෙන්න මේ විදිහට අපිට ඉස්සරහා බොඩි කිට් එක එනවා. ඊට පස්සේ පිටිපස්සේ රියර් බොඩි කිට් එකක් එනවා. ඊට අමතරව මේ දෙපැත්තෙන් මෙන්න මේ විදිහට සයිඩ් ස්කර්ට්ස් ටිකක් එනවා. ඊට පස්සේ මේ කලර්ස් විදිහට තමයි මෙන්න මේ කලර්ස් විදිහට කලර්ස් වෙන්ඩර්ස් කියන මම හිතන්නේ මෙන්න මේ මෙතන තියෙන මේ වෙන්නේ නැති එලෝ වීල් එකකට මොනවා හරි වෙන්න
ඇති කියලා මට හිතෙනවා. මෙන්න මේකට ඒ කට්ටිය මම පිස්සිල කිව්ව විදිහට 2,48,600ක මුදලක් ඒ කට්ටිය චාර්ජ් කරනවා. ඒ ටික අපිට දැම්මට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වාහනේ කොයි වගේද මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ වාහනේ. වාහනේ ඒ බොඩි කිට් එක දැම්මට පස්සේ මෙතන පොඩි ලයිට් සෙට් එකක් වගේ මොකක් හරි එතන ලයිට් එකක් වගේ මොකක් හරි එනවා. ඊට පස්සේ අපි බලමු මෙන්න මේක ඇඩ් කරගෙන මේ බොඩි කිට් එක දැම්මට පස්සේ කොහොමද එන්නේ කියලා. අපි ලේසියට අපි මෙතන කලර්ස් පේන්නේ නැති හින්දා අපි කලර් එක මාරු කරගමු. කලර් එක මාරු කරගත්තට පස්සේ වැඩේ ගොඩ දා ගන්න පුළුවන් අපිට දේවල් බලන්න පුළුවන් මීට වඩා පහසුවට මෙන්න මේ විදිහට අපිට ලේසි කලර් එකක් අපි දාගත්තා. රයිට්. දැන් අපි බලමු මෙන්න මේ මොඩලිස්ටා ඒරෝ පාර්ට්ස් සෙට් A කියන එක දාගෙන මොකද්ද අපිට වාහනේ තියෙන වෙනස්කම කියලා. රයිට් අපි බොඩි කිට් එක ඇප්ලයි කරා. බලමු මේක ලෝඩ් වෙන ටිකක් වෙලා යනවා. ඒක ඇප්ලයි කරාට පස්සේ කොහොමද වාහනේ තියෙන්නේ කියලා. මෙන්න අපි දැන් ඇප්ලයි කරපු බොඩි කිට් එක තියෙනවා වාහනේට ඇවිල්ලා මෙන්න මේ විදිහට තමයි වාහනේ පෙන්වන්නේ. මෙතන අපිට බලා ගන්න පුළුවන් අපිට බේසික් මොඩල් එක අපිට වාහනේ ගන්න මොඩල් එකට වඩා මෙතන ඇවිල්ලා තියෙනවා අපිට රිය බම්පර් එකට බොඩි කිට් එක සෙට් වෙලා තියෙනවා. මෙතන සයිඩ්ස් ස්කර්ට්ස් තියෙනවා. ඊට පස්සේ ෆ්‍රන්ට් බම්පර් එක වෙනස් වෙලා තියෙනවා. අපි බලමු මේ අපි ඇඩ් කරේ මොඩලිස්ටා ඒරෝ පාර්ට්ස් සෙට් A කියන එක. අපි බලමු මේකට මොඩලිස්ටා ඒරෝ පාර්ට්ස් සෙට් B කියන එක ඇප්ලයි කරලා. රයිට්. සෙට් B කියන එක අපි සිලෙක්ට් කරා. අප්ඩේට් වුණා. එතකොට මෙතන අපිට බලා ගන්න පුළුවන් සෙට් A එකේ සෙට් B එකේ ගත්තම ලොකු වෙනසක් නැහැ. මේක නිකන් අර ඇග්‍රෙසිව් පෙනුමක් එනවා නිකන් කාර් එකට. සෙට් A එකට වඩා. මෙතන ක්‍රෝම් ඩිසයින් එකක් වගේ තියෙනවා. මෙතන ෆොග් ලයිට් සෙට් එක තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේ මොඩලිස්ටා ඒරෝ පාර්ට්ස් සෙට් A එකයි සෙට් B එකයි සෙට් කරගත්තට පස්සේ වාහනේ අපිට දකින්න පුළුවන්. මේක අපිට ගත්තම මේ පැකේජස් ඇඩ් කරද්දි සෙට් A එක ඇඩ් කරනවනේ yen 1,80,400ක් ගෙවන්න ඕන රෆ්ලි. ඊට පස්සේ සෙට් B එක ඇඩ් කරනවා නම් yen 2,84,900ක් ගෙවන්න ඕන. ඒතර ලංකාවේ ලක්ෂ 5මාරක් 6කට ආසන්න මුදලක් යනවා මේ බොඩි කිට් එක ඒක වාහනයට ගන්නකොට ඇප්ලයි කරගන්න. ඊට අමතරව දැන් අපි මෙතන මොඩලිස්ටා ඒරෝ පාර්ට්ස් සෙට් B එක දාගත්තා. අපි බලමු මෙතන තියෙන රියර් ස්පොයිලර් එකක්. ඒකත් ඇඩ් කරගෙන බලමු වාහනේ අප්ඩේට් වෙනවද කියලා. ඒක අප්ඩේට් වුණාම වාහනේ කොයි විදිහටද පේන්නේ කියලා. රයිට්. අපි දැන් රියර් ස්පොයිලර් එක දාගෙන තියෙන්නේ. රයිට්. දැන් මේ රියර් ස්පොයිලර් එක අපි දාගෙන තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි රියර් ස්පොයිලර් එක අපිට බලා ගන්න පුළුවන්. රියර් ස්පොයිලර් එකත් ටූ ටෝන් කලර් සිලෙක්ට් කරලා තියෙන නිසා මේ බ්ලැක් විදිහට තමයි මෙතන රියර් ස්පොයිලර් එකත් එන්නේ. රයිට්. ඊට අමතරව අපිට බලා ගන්න පුළුවන් මෙතන මෆ්ලර් එකක් තියෙනවා. අපි මෆ්ලර් කට එක දාගෙන බලමු ඒක කොහොමද පෙන්වන්නේ කියලා වාහනේ. අපි දන්න ඒක පෙන්වනවද කියලා බලමු. ඉතින් සිලෙක්ට් කරන් කොහොමද පෙන්වනවද මොකද තත්ත්වය කියලා ඒක නම් අපිට බලා ගන්න මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපිට මෆ්ලර් කට එක දාගත්තට පස්සේ ඊට පස්සේ අපිට තව තියෙනවා මෙතන මොඩලිස්ටා ඒරෝ පාර්ට් සෙට් මෙන්න මේ විදිහ එකක් තියෙනවා. බලමු මේක අපිට ඇඩ් කරගන්න පුළුවන්ද කියලා. අපි මෙතන මුලින් අපි ඔක්කොම ටික ඇඩ් කරගත්තා. අපිට වෙන වෙනම ඇඩ් කරන්න පුළුවන්ද කියලා බලමු. බෑ. අපිට වෙන වෙනම ඇඩ් කරගෙන අර සෙට් එකම ඇඩ් කරොත් එහෙම මේ සෙට් එකම ඒ කට්ටිය දීලා දෙන සෙට් එකම මේ විදිහට ඇඩ් වෙනවා. අපි කලින් ඇප්ලයි කරපු ප්ලේස් එකටම අපි මේක ඇප්ලයි කරනවා යනවා කියලා තමයි කියන්නේ. අපි එහෙම වුණොත් මෙන්න මෙතන ඒ කට්ටිය රිමූව් කරනවා මං හිතන්නේ. අපි මෙතන සෙට් එකක් සිලෙක්ට් කරගෙන තියෙන නිසා අපි ඒක අයින් කරලා දාමු. රයිට්. එතකොට ෆ්‍රන්ට් ස්පොයිලර් එකක් අපිට දාගන්න පුළුවන්. අපි ඒකත් ඕල්රෙඩි ඇඩ් කරලා තියෙන්නේ. අපි අර අතන අපේ ඉසිල්ලා ඇඩ් කරගත්ත නිසා අපිට ඒවා ඇඩ් කරගන්න දෙන්නේ නැහැ. මොඩලිස්ටා ඒරෝ පාර්ට්ස් අපි ඇඩ් කරගත්තු නිසා. අපි ඒකත් අයින් කරලා දාමු. එතකොට අපිට මෙතන තියෙනවා කූල් ෂයින් කිට් කියලා එකක්. මේක ඇප්ලයි කරාට පස්සේ අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. රයිට් අපි කූල් ෂයින් කිට් එක ඇප්ලයි කරා. ඇප්ලයි කරාට පස්සේ රයිට් අපි කූල් ෂයින් කිට් එක ඇප්ලයි කරා. කූල් ෂයින් කිට් එක ඇප්ලයි කරාට පස්සේ අපි ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන වෙනස් වෙලා තියෙනවා. මේකේ අපිට බලා ගන්න පුළුවන් මොනවද තියෙන වෙනස්කම් කියලා. මෙතන මෙන්න මේ Toyota emblem එක යටින් මෙන්න මේ විදිහට එනවා. පිටිපස්සේ මෙන්න මේ විදිහට එනවා. ඊට පස්සේ ලයිට් ඉස්සරහ ෆ්‍රන්ට් LED ලයිට් එක මෙන්න මේ විදිහට කවර් එකක් වගේ එනවා. සයිඩ් එකේ මෙන්න මේ විදිහට ක්‍රෝම් ගානිෂ් එකක් වගේ එනවා. සිල්වර් ගානිෂ් එකක් වගේ. එතකොට මේ ඉස්සරහා එන ටික තමයි මේ තියෙන්නේ. මේ මෙතන එම්බ්ලම් එකට යටින් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා. සයිඩ් එකේ මෙන්න මේ විදිහට එනවා. ඊට අමතරව අපි බැලුවොත් එහෙම පිටිපස්සේ මෙන්න මෙතන මෙන්න මේ විදිහට එනවා. ඒක තමයි මේ කූල් ෂයින් කිට් කියලා තියෙන්නේ. අපි ඕවරෝල් මේකට දැන් ඇඩ් කරගෙන යන දේවල් අනුව මෙන්න මේ විදිහට ප්‍රයිස් එක ඒ කට්ටිය සර්කල් කියන්නේ ඇවරේජ් කියන්නේ
ඇවරේජ් ප්‍රයිස් එක ඒ කට්ටිය කැල්කියුලේට් කරලා දෙනවා. රයිට්. ඊට අමතරව අපිට පුළුවන් මෙන්න මෙතන අපි මේ ඒරෝ පාර්ට්ස් කියන ඒවා අපි ඉස්සෙල්ලා ඇප්ලයි කරා. අපි මෙන්න මෙතන බැලුවොත් එහෙනම් ෆ්‍රන්ට් ස්පොයිලර් ඇග්‍රෙසිව් ස්ටයිල් වයිට්. ඒ ඉස්සරහා ස්පොයිලර් එකේ අපිට TRD කියලා මේ කට්ටිය මං හිතන්නේ අපිට ඒකත් ඇඩ් කරගන්න බෑ. මොකද අපි මෙතන සිලෙක්ට් කරලා තියෙන මෙන්න මේ දේවල්. ඒක නිසා අපිට ඒක ඇඩ් කරගන්න බෑ. ඇඩ් කරොත් එහෙම අපිට මම හිතන්නේ ඉස්සරහා මෙන්න මේ ස්පොයිලර් එකේ මම හිතන්නේ TRD කියලා මොකක් හරි වදිනවා ඇති මෙන්න මේ හරියක. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. ඊට අමතරව සයිඩ් ස්කර්ට්ස් වලට මෙන්න මෙතන ඇඩ් කරගන්න පුළුවන්. පිටිපස්සේ මෙන්න මේ විදිහට රියර් බම්පර් ස්පොයිලර් එකට මෙන්න මේ විදිහට TRD කියලා ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ෆ්‍රන්ට් බම්පර් ගානිෂ් එකක් දාගන්න පුළුවන් අපිට. අපිට ඕල්රෙඩි එකක් අපි ඇඩ් කරලා තියෙන්නේ. ඊට අමතරව මෙතන අපිට තියෙනවා මේ විදිහට තමයි අපිට රෙඩ් ට්‍රිම් විදිහට මෙන්න මෙතන රියර් බම්පර් එකේ වෙනස්කමක් තියෙනවා. සයිඩ් එකේ වෙනස්කමක් තියෙනවා. ෆ්‍රන්ට් එකෙත් මෙන්න මේ විදිහට රෙඩ් ට්‍රිම් එකක් එනවා. රයිට්. ඊට අමතරව අපිට ෆුඩ් ගානිෂ් බ්ලැක් ප්ලේටඩ් කියලා මෙන්න මෙතන ඉස්සරහා බොනට් එක ගාව මෙතන කව එකක් වගේ මොකක් හරි ඒ කට්ටිය ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙන බොනට් එක ඉස්සරහට. රයිට්. මේ මෙතන බොනට් එක ඉස්සර ඔයාලට පේනවද දන්නේ මෙන්න මෙතන කළු පාට වගේ නිකන් කව එකක් වගේ ඇවිල්ලා තිනවා. ෆුඩ් ගානිෂ් කියලා ඒක මේක කට්ටිය මෙන්ෂන් කරන්නේ ඒක තමයි. ඒක සාමාන්‍යයෙන් yen 27500ක් වෙනවා. ඊට අමතරව ගත්තොත් අපිට බම්පර් සයිඩ් ගානිෂ් සෙට් කියලා සෙට් එකක් එනවා. මෙතන මේ බම්පර් එකේ මම හිතන්නේ ඉස්සරහා මෙතන මේ ෆොග් ලයිට්ස් එක තියෙන හරියේ මොකක් හරි ෆොග් ලයිට්ස් තියෙන හරියේ මෙතන මොකක් හරි වෙනස්කමක් තමයි තියෙන්නේ. අපි බලමු ඇඩ් කරලා. බම්පර් සයිඩ් ගානිෂ් එක දැම්මට පස්සේ මෙන්න මේ විදිහට බ්ලැක් පේඩඩ් නිකන් වර්ස් දෙකක් වගේ නිකන් එල් හැඩේ නිකන් ප්ලේට් දෙකක් මෙතනට ෆොග් ලයිට්ස් එක ගාවට ෆොග් ලයිට්ස් ගාවට ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහට බැලුවොත් එහෙම පේනවා. අපි මේක රිමූව් කරලා බලමු. ඊට අමතරව මොනවද තියෙන්නේ කියලා දේවල්. මේ ඔක්කොම තාම අපි කතා කරන එක්ස්ටීරියර් එක. මේ විදිහේ ස්පොයිලර්ස් ඊට පස්සේ මෙතන ලයිට් එක ෆොග් ලයිට්ස් එක ගාව මෙන්න මෙතන අපිට නියොන් කලර්ස් වගේ මෙන්න මේ ලයිට් සෙට් එකක් බලා ගන්න පුළුවන් පිටිපස්සේ ඉස්සරහ දෙකේම. ඊට අමතරව ෆෙන්ඩර් ගානිෂ් ස්පෝර්ට් එකට ස්පෝර්ට් ලුක් එකක් තියෙන මෙන්න ෆෙන්ඩර් ගානිෂ් එක තියෙන ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෆ්ලර් කට්ලර් එකක් තියෙන තව රවුන්ඩ් එකක්. සේ මෙතන ෆුවල් ලිඩ් ගානිෂ් එක තියෙනවා. අපිට ඊට පස්සේ මෙතන ෆුවල් කැප් එම්බ්ලම් එකක් ඕන නම් දාගන්න පුළුවන් ටොයෝටා කියලා. මෙතන ෆෙන්ඩර් ගානිෂ් එක තමයි මේ තියෙන්නේ. ෆුවල් ලිඩ් ගානිෂ් එකත් අපි දාගෙන බලමු. රයිට්. ඊට අමතරව ප්ලේටින් සෙට් කියලා ඊට අමතරව ප්ලේටින් සෙට් කියලා සෙට් එකක් තියෙනවා. මම හිතන්නේ මෙතන අපිට බලා ගන්න පුළුවන් මේකේ බ්ලැක් විදිහට තමයි මෙතන ඉස්සරහ තියෙන. ඉස්සරහත් මේ කෑල්ල බ්ලැක්. මෙතන ටොයෝටා එම්බ්ලම් එකට එන කෑල්ල පිටිපස්සේ සම්පූර්ණ බ්ලැක් විදිහට තියෙන. ඒක ඕනනම් අපිට ප්ලේටින් සෙට් එකක් විදිහට මෙන්න මේ විදිහට දාගන්න පුළුවන්. ඊට අමතරව අපි මෙතන ඉස්සෙල්ලා අප්ඩේට් කරා ෆුවල් ලිඩ් එකේ ස්ටයිල් එකක් ගානිෂ් එකක්. ඒක මෙතනට ඇවිල්ලා තියෙනවා. අපිට අර ෆෙන්ඩර් ගානිෂ් එක ඕනනම් ප්‍රීමියම් විදිහට මෙන්න මේ විදිහට දාගන්න පුළුවන්. හැබැයි මෙතන අපිට අයින් කරගන්න මෙතන ෆෙන්ඩර් ගානිෂ් එක මෙතනින් අපි අයින් කරා ස්පෝර්ට් විදිහට තියෙන එක. ඒ කියන්නේ මේකේ පැකේජස් තියෙන ස්පෝර්ට්ස් විදිහට ඊට පස්සේ ප්‍රීමියම් ලුක් එකක් එන විදිහට ඒ විදිහට තමයි මේ කට්ටිය දාලා තියෙන්නේ. රයිට්. අපි අර ඉස්සෙල්ලා බ්ලැක් විදිහට තිබ්බ මෙතන ගානිෂ් එක මෙතන ප්ලේටින් සෙට් එකක් විදිහට අපි අප්ඩේට් කරාට පස්සේ මෙන්න මෙතන සිල්වර් කලර් එකකින් වගේ බලා ගන්න පුළුවන්. මෙතන පිටිපස්සත් ඒක ඒ විදිහටම වෙනස් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට රියර් සයිඩ් එකේ මෙන්න මේ විදිහට පේනවා. ඊට පස්සේ අපිට අපි ෆෙන්ඩර් ගානිෂ් එකත් වෙනස් කරගත්ත එකට ගැලපෙන්න ඒකත් මෙන්න මේ විදිහට තියෙනවා. ඔය දේවල් තමයි. ඊට අමතරව අපිට ස්ට්‍රයිප් සෙට් එකක් ඕන ඉස්සරහින් දාගන්න ඕන. ෆුඩ් ඩිකේල් එකක් දාගන්න ඕන නම් ඒ වගේ මොන හරි කරගන්න ඕන මෙන්න මේ විදිහට ඕන අපිට දාගන්න පුළුවන්. ඊට පස්සේ උඩ ඕන හුඩ් එකේ රැක් සෙට් එක ගන්න අපි ඕන අපිට හුඩ් එකේ රැක්ස් ගහන්න ඕන නම් මෙන්න මේ විදිහට අපිට ඕන රැක් සිලෙක්ට් කරගන්න පුළුවන්. අපිට සයිඩ් වයිසර්ස් ගන්නත් පුළුවන්. සයිඩ් වයිසර්ස් ඇඩ් කරගන්න පුළුවන් ඩෝර්ස් වලට. මෙන්න මේ විදිහට සයිඩ් වයිසර්ස් දාගන්නත් පුළුවන්. ඔය ටික ඇඩ් කරාට පස්සේ අපි දැන් බේසික් දේවල් ටිකක් දාගෙන තියෙන පොඩි දේවල් ටික අපිට ඔක්කොම ඇඩ් ඔන්ස් වෙනවනම් ලොකු ගාණක් යනවා. මම හිතන්නේ අපි ඔය කතා කර ප්‍රයිසස් වලට බලන්න පුළුවන් මේ ප්‍රයිසස් කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. අපිට සයිඩ් වයිසර්ස් වලට විතරක් යනවා yen 20350 කියන ලංකා මුදලින් 41000ක් වගේ. ඒ වගේ ගාණක් යනවා. ඔය තමයි එක්ස්ටීරියර් පාර්ට්ස් ටික. එක්ස්ටීරියර් අපිට මොනවද ඇඩ් කරන්න පුළුවන් දේවල් ටික. රයිට්.
එතකොට අපි එක්ස්ටීරියර් වලින් පස්සේ අපි බලමු මේ වාහනේ ඉන්ටීරියර් එක ගත්තොත් එහෙම ඉන්ටීරියර් එකට මොනවද ඇඩ් කරන්න පුළුවන් දේවල් කියලා. ඉන්ටීරියර් එකට මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන්. ඉන්ටීරියර් එකේ අපිට තියෙනවා මෙතන ඉන්ටීරියර් පැනල් සෙට් ටයිටේනියම් ග්‍රේන් ප්ලේටඩ් කියලා. එතකොට මෙන්න මේක ක්ලික් කරාට පස්සේ බලමු අපි ඉන්ටීරියර් කොයි විදිහටද වෙනස් වෙන්නේ කියලා. අපිට බලා ගන්න පුළුවන් අපිට ඉස්සෙල්ලා තිබි ෆුලි බ්ලැක් විදිහට අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඉන්ටීරියර් එක ටයිටේනියම් වලින් දාද්‍රස් අපි ඒක අයින් කරලා බලමු කොහොමද පෙන්වන්නේ කියලා. රයිට් අපිට ලොකු වෙනස්කමක් පේන්නේ නැහැ. රයිට් ඊට පස්සේ අපිට බලන්න පුළුවන් ඉන්ටීරියර් පැනල් සෙට් with බ්‍රවුන් වුඩ් ග්‍රේන් කියලා තියෙන මේක දාගෙන බලමු ඉන්ටීරියර් කොහොමද වෙනස් වෙන්නේ කියලා. මං හිතන්නේ ඒ කට්ටිය මෙතන සයිට් එකේ අපිට තිබුණට මෙතන ලයිව් ප්‍රිවිව් එකේ කට්ටිය ඒක අප්ඩේට් කරන්නේ නැහැ. රයිට් ඊට පස්සේ මෙතන බලන්න පුළුවන් LED මෙටල් ගානිෂ් එකක් මෙන්න මේ විදිහට වාහනයට දාගන්න පුළුවන් මෙතන ඩෝ එකේ. රයිට් අපි ඕල්රෙඩි මේ දේවල් දාගෙන තියෙන නිසා අපිට දාන්න බෑ කියලා අපි මේ දෙක අයින් කරලා දාමු. රයිට් අපි මේ දෙක අයින් කරා. මේ දෙක අයින් කරලා පස්සේ අපිට මෙතන බලන්න පුළුවන් ඩෝ හැන්ඩල් එකට පස්සේ මෙන්න මෙතන LED ගානිෂ් එකක් එක ලාවට්නය සිල්වර් ටයිප් එකේ නිකන් මෙතන පොඩි කෑල්ලක් සෙට් වෙලා තියෙනවා දොරට. මම හිතන්නේ මේක මෙතන විතර නෙමෙයි මම හිතන්නේ අනිත් පැත්තෙත් අප්ඩේට් වෙනවා. ඉතින් දැන් කීපයක් ඇති මෙතන හරියට මේ කට්ටිය සයිට් එකේ පෙන්වන්නේ නැහැ. කොහෙද මේක සෙට් වෙන්නේ කියලා. ඊට පස්සේ මෙතන ඉන්ටීරියර් පැනල් සෙට් in red carbon එකකින් ඉන්ටීරියර් පැනල් සෙට් එකක් මෙන්න මේ විදිහට නිකන් ලාවට මෙතන බ්ලූ කලර් එකකුත් තියෙනවා. මෙතන රෙඩ් ලයින්ස් තියෙනවා. මෙන්න මේ විදිහට ඒ කට්ටිය ඉන්ටීරියර් එක අප්ඩේට් කරනවා කියලා තියෙනවා. මෙතනත් බ්ලූ කාබන් පියානෝ බ්ලැක් ඒ විදිහට එක එක කලර්ස් වලට අනුව ඒ කට්ටිය වෙනස් කරන. ඊට අමතරව මෙතන ඩෝ හැන්ඩල් එක රෙඩ් කාබන්ස් වලින් දාන්න පුළුවන් කියලා තියෙන කාබන් ෆයිබර් වෙන්න ඕන. ඊට පස්සේ මෙතන ඩෝ හැන්ඩල් එක පියානෝ බ්ලැක් වලින් දාන්න පුළුවන් කියලා තියෙන මෙන්න මේ විදිහට ඕනනම් කලර්ස් වෙනස් කරගන්න පුළුවන් එතන. ඊට අමතරව ඉන ඩෝ හැන්ඩල් එක බ්ලෙසල් බ්ලූ වලින් දාගන්න පුළුවන් කාබන් ෆයිබර්. ඊට අමතරව ශිෆ්ටර් එක අපිට බලන්න පුළුවන් ශිෆ්ටර් එක ඩිෆෝල්ට් තියෙන මෙතන සිල්වර් කලර් එකට හුරු ඒක නිකම් බෙසල් බ්ලූ වලින් වෙනස් කරගන්න පුළුවන් කියලා තියෙන මෙන්න මෙතන කාබන් ෆයිබර් එකක් එක්ක. ඊට අමතරව මෙතන ස්විච් බේස් එක රෙඩ් කාබන් ටෝන් එකෙන් අප්ඩේට් කරගන්න පුළුවන්. ඒකත් අර විදිහටම පියානෝ බ්ලැක් වලින් අප්ඩේට් කරගන්නත් පුළුවන්. පියානෝ බ්ලැක් වලින් අප්ඩේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ස්විච් බේස් එක බ්ලූ කාබන් වලින් ඊට පස්සේ පවර් බටන් එක බ්ලූ ඇන්ඩ් රෙඩ් වලින් ඊට අමතරව ස්කාෆ් ප්ලේට්ස් ෆ්‍රන්ට් එකට ඉස්සරහට ඩ්‍රයිවිං සීට්ස් වලට නගින තැන මෙන්න මේ විදිහට ස්කාෆ් ප්ලේට්ස් දාගන්න පුළුවන්. ඊට පස්සේ LED roof lamp set එකක් දාගන්න පුළුවන් මෙන්න මේ විදිහට ordinary light එක මෙන්න මේ විදිහේ yellow light එකක් තියෙන එකට blue light එකක් දාගන්න පුළුවන්. නෙවෙයි ස්මාර්ට් ෆුඩ්ස් ලයිට්ස් මෙන්න මේ විදිහට දාගන්න පුළුවන්. ඉන්ටීරියර් ඉලුමිනේෂන් කියලා පැකේජ් එකක් තියෙන මෙන්න මේ විදිහට ඇතුළේ මං හිතන්නේ ලයිට්ස් වලින් LED ලයිට්ස් වලින් පවර් අප් කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. ඊට අමතරව මෙතන අපිට බලා ගන්න පුළුවන් ෆ්ලෝ මැට්ස්. ඊට පස්සේ ෆ්ලෝ මැට්ස් එකෙන් බ්ලූ වලින් රෙඩ් ඊට පස්සේ බේසික් ටයිප් එකෙන් තියෙනවා. ඊට පස්සේ ඩිලක්ස් ටයිප් එකෙන් තියෙනවා. ෆ්ලෝ මැට්ස් එක එක ටයිප්ස් වලින් තියෙනවා. මෙන්න මේ දේවල්. ඔරිජිනල් ෆ්ලෝ මැට්ස් මේවා. සාමාන්‍යයෙන් ගොඩක් ගණන් ලංකා මුදලින් ගත්තට පස්සේ yen 30250ක ලංකා මුදලින් සාමාන්‍ය 65000ක් වගේ මුදලක් වෙනවා කාපට් සෙට් එකට විතරක්. ලොකු ගාණක්. එතකොට ඊට පස්සේ අපිට ලැගේජ් soft trays ඊට පස්සේ ලැගේජ් රූම් ලෑම්ප් ඒ වගේ දේවලුත් ඇඩ් කරගන්න පුළුවන්. ඊට අමතරව අපිට ගත්තොත් එහෙනම් මෙතන ෆන්ක්ෂනල් ඉක්විප්මන්ට්ස් වලට ආවට පස්සේ අපිට බලන්න පුළුවන් බ්ලයින්ඩ් ස්පොට් මොනිටරින් ඇඩ් කරගන්න පුළුවන්. අපිට ට්‍රැෆික් එකේ පිටිපස්සෙන් එදී අපි හරවද්දි වගේ ඒ කට්ටිය හරවද්දි වගේ මේ සෙන්සර් එක ඉන්ඩිකේට් කරනවා දෙපැත්තෙන් වාහන එනවනේ බ්ලයින්ඩ් ස්පොට් මොනිටරින්. ඊට අමතරව 360 කැමරාස් 360 කැමරාස් කියන මම හිතන්නේ 4A කැමරාස් මේකේ 360 view එකක් කියන විදිහට 4A කැමරාස් දාගන්න පුළුවන් මෙන්න මේ විදිහට වාහනේ 360 view එක ගන්න panoramic view එක ගන්න. ඊට අමතරව ස්මාර්ට් පැනෝරාමා පාකින් මං හිතන්නේ පාකින් පැකේජ් මං හිතන්නේ මේකේ ඔටෝ පාකින් පැකේජ් එකකුත් එනවා මං හිතන්නේ ඒකත් ඇඩ් කරගන්න පුළුවන්. ඔටෝ පාකින් පැකේජ් එකක් එනවා මං හිතන විදිහට. nav ready මං හිතන්නේ නැවිගේෂන් එකේ changes මොනවා හරි කරගන්න මං හිතන්නේ එතන ඒ වොලියුම් අප් කරන්න වොලියුම් ඩවුන් කරන බටන්ස් ඊට පස්සේ වොයිස් ටෝකින් ඒ දේවල් ඇඩ් කරගන්න පුළුවන්.
ඊට අමතරව 9 ඉන්ච් බේසික් මීඩියා ප්ලේ එක ඇඩ් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙතන ප්‍රීමියම් සවුන්ඩ් සිස්ටම් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් මෙතන තියෙන. ඊට පස්සේ ඩෑෂ් කැම්ස් ඇඩ් කරගන්න, රෙකෝඩර් ETC නේ ලංකාවට ගොඩක් වැදගත් වෙන්නේ නැහැ. ඔන්න ඔය වගේ දේවල් ගොඩක් තියෙනවා මෙතන. ඊට පස්සේ සීට්ස් කවර්ස්, ඩෝර් හැන්ඩල් ප්‍රොටෙක්ටර්ස් තියෙන. ඊට පස්සේ ප්‍රොටෙක්ෂන් ෆිල්ම් මං හිතන්නේ මේක අර ඩෝ එකට ගන්න ස්ටිකර්ස් ප්‍රොටෙක්ෂන්ස් වලට. ඊට පස්සේ සන්ෂේඩ් එක අපිට වින් ස්ක්‍රීන් එකට දාන්න පුළුවන්. සන්ෂේඩ් එක අවුව වැටෙනවට ස්ටීරින් කවර්ස් රිමෝට් එක අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒ දේවල් ඊට අමතරව මේ කට්ටිය දීලා තියෙන UV and IR cut film set dark smoke කියලා මෙන්න මේ විදිහට අපිට ටින්ටඩ් එකත් ඒ කට්ටිය ඕනනම් දාලා තියෙනවා වගේ තියෙනවා. මෙතන ටින්ටඩ් එක ඒ කට්ටිය කම්පැනි ෆැක්ටරි ෆිටඩ් ගන්න පුළුවන් කියලා තියෙන. ඊට පස්සේ නම්බර් ප්ලේට් එකේ තියෙන බේසික් දේවල් අයින් කරගන්න, වෙනස් කරගන්න, කා කවර්ස්, කා කීස් හැමදේම මේ කට්ටිය වාහනයක් ගද්දි මේ වාහනේ ගද්දි ෆැක්ටරි ෆිටඩ් ගන්න පුළුවන් විදිහට ඩීටේල්ස් දීලා තියෙනවා. ඔය වගේ ඩීටේල්ස් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් මේක අපි බැලුවොත් එහෙම මෙතන අපි දැන් අපි බේසික් දේවල් කීපයක් ඇඩ් කරගත්තා. මේක සාමාන්‍යයෙන් ජපාන් මුදලින් ගන්නවා නම් 25,19,000ක් වෙනවා. කියන්නේ ලංකා මුදලින් ලක්ෂ 55ක් 55ක් වෙන්නේ නැති සාමාන්‍යයෙන් රේට් එක දැන් යන්නේ 2.07ක් වගේ නම් එතකොට සාමාන්‍ය ලක්ෂ 52ක් 51ක් වගේ ප්‍රමාණයක්. ලක්ෂ 51ක්. එතකොට ටැක්ස් එක බැලුවොත් එහෙම සාමාන්‍ය ලංකාවේ ටැක්ස් කැල්කියුලේෂන් එකත් එක්ක පර්සනල් ඉම්පෝර්ට් කරන සාමාන්‍ය ලක්ෂ 140කට වගේ මුදලකට මෙන්න මේ වාහනේ මෙන්න මේ විදිහට අපි ඔක්කොම ෆීචර්ස් ඇඩ් කරන අපි බේසික් ෆීචර්ස් ඇඩ් කරලා ඒ දේවල් ටික ඇඩ් කරලා ගෙනාවොත් එහෙම ලක්ෂ 140ක වගේ මුදලකට ලංකාවට මේ වගේ වාහනයක් ඉම්පෝර්ට් කරගන්න පුළුවන්. ওই දේවල් තමයි රේස් එකේ තියෙන්නේ. අපි බැලුවොත් රේස් එකේ හයිබ්‍රිඩ් ඩිසෙඩ් එකෙත් ওই දේවල්ම තමයි තියෙන්නේ. ඊට පස්සේ රේස් හයිබ්‍රිඩ් G එකෙත් ඒ දේවල්ම තමයි. ඒ වගේ ඇඩ්-ඔන්ස් තමයි තියෙන්නේ. වාහන දෙකම සමානයි. ඒ කියන්නේ අපිට ඔප්ෂන්ස් ඇඩ් කරගද්දී කට්ටිය රේස් එක Z එකට දීලා තියෙන ඔප්ෂන්ස්ම G එකටත් දීලා තියෙනවා. මං හිතන්නේ මේකේ ඇලෝ වීල්ස් උත් අපිට මේ ඒරෝ පාර්ට්ස් වෙනස් කරද්දි මෙතන G ග්‍රේඩ් එකේ ඇලෝ වීල්ස් උත් ඒ වගේ දේවලුත් මම හිතන්නේ වෙනස් කරගන්න පුළුවන්. බලමු අපි ගිහිල්ලා තියෙනවද කියලා. නෑ G ග්‍රේඩ් එකට අපිට එහෙම දීලා නෑ. මං හිතන්නේ ඒක G ග්‍රේඩ් එකේ එන විදිහටම තමයි ඇලෝ වීල්ස් තියෙන. අපිට ඇලෝ වීල්ස් එහෙම මාරු කරගන්න බෑ. හැබැයි අනිත් බොඩි කිට්ස් ඊට පස්සේ අපිට ඉන්ටීරියර් එකේ එන්හෑන්ස්මන්ට් ඒ ඔක්කොම ටික අපිට G ග්‍රේඩ් එකටත් කරගන්න පුළුවන්. මේක සාමාන්‍ය මේක අරකට වඩා කියන්නේ සාමාන්‍ය හයිබ්‍රිඩ් Z එකට වඩා පොඩ්ඩක් අඩුයි. මේක සාමාන්‍ය ලංකාව මුදලින් ලක්ෂ 130කට 125කට වගේ මේ ග්‍රේඩ් එකේ හයිබ්‍රිඩ් එක ගෙන්න ගන්න පුළුවන්. ඔය දේවල් තමයි ඕවරෝල් ගත්තම අපිට රේස් එකේ කතා කරන්න පුළුවන්. අපි බලමු ඉස්සරහට තව මොනවද අපිට කතා කරන්න තියෙන වාහන මොනවද අලුතෙන් ඇවිල්ලා තියෙන වාහන වර්ග මොනවද ලංකාවේ නැති වාහන මොනවද ලංකාවේ ඉස්සරහට අලුතෙන් ඉම්පෝර්ට් කරන්න සමහර කම්පැනි අලුතෙන් දැන් මොඩල්ස් හදාගෙන යනවා 2027ට. එතකොට මේ 2027 වෙද්දි මේ කට්ටිය අලුතෙන් එළියට දාන වාහන ලයින් අප් එක කොහොමද? ඊට අමතරව ඒව ලංකාවට ඉම්පෝර්ට් කරද්දි කොහොමද ප්‍රයිසස් කැල්කියුලේට් වෙන්නේ? ඒ දේවලුත් ඉස්සරහා වීඩියෝස් වලින් මම කරන්න. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. thank you වීඩියෝ එක බැලුවට.